දැවැන්ත මිසයිල ප්‍රහාරවලදී පවා හෙළවෙන්නේ නැතුව මේ පොළව යට තියෙන භූගත හමුදා බංකර තියෙන්නේ කොහොමද? බොහෝ දෙනෙක් අපෙන් විමසලා තිබුණා මේ මිසයිල ප්‍රහාර වලින් පොළව යට තියෙන භූගත බංකරත් විනාශ වෙනව නේද කියලා. නෑ. ඒ කාරණේ වැරදි. කොටින්ම කියනවා නම් මේ ලෝකේ භයානකම බංක බස්ට මිසයිල වලින් පවා බේරෙන භූගත හමුදා කඳවුරු තියෙනවා. ඒක එහෙම වෙන්නේ ඒව හදලා තියෙන ඉංජිනේරු තාක්ෂණයත් එක්ක. අද මේ වීඩියෝ එකෙන් අපි කතා බහ කරන්නේ ඔන්න ඔය කාරණේ කොහොමද සිද්ධ වෙන්නේ කියලා. අති දැවැන්ත බංක බස්ට මිසයිල් වලින් පවා මේ පොළව යට තියෙන භූගත හමුදා කඳවුරු කොහොමද ආරක්ෂා වෙන්නේ කියන එක. මේ සම්බන්ධයෙන් අපි හොයාගත්ත තොරතුරු සහ ඒවැ ලින්ක්ස් ඔක්කොමත් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි ඔබට ලබා දෙන්න. එතකොට තවදුරටත් විස්තර ඔබට හොයන්න පුළුවන්. එහෙනම් ලෑස්ති වෙන්න මේ භූගත හමුදා කඳවුරු හදලා තියෙන ඉංජිනේරු විද්‍යාව ගැන හරිම විස්තරේ මේ වීඩියෝ එකෙන් බලන්න. මේ වගේ දේවල් ඔයාගේ දැනුමට එකතු කරන්නේ IQ මීටරෙන්. අපි ආරාධනා කරනවා මේ වීඩියෝ එක බලන ඔබ තවමත් අපිව YouTube වල subscribe කරලා නැත්නම් Facebook එකේ follow කරලා නැත්නම් ඒ දේවල් කරමින් IQ ශ්‍රී ලංකන් කෙනෙක් බවට පත් වෙන්න කියලා. ලංකාවේ කොහේ හිටියත් වගකීමක් සහිතව අතේ ඇති මුදලට හොඳම කම්පියුටර්ස් ලැප්ටොප් සහ අමතර උපාංග අරගන්න. එන්න myitem.lk වෙබ් එකට හෝ මහරගම ප්‍රදර්ශනාගාරයට. මේ පොළව යට භූගත හමුදා කඳවුරු හදලා තියෙන උපක්‍රම මොනවද කියලා කතා කරන්න කලින් අපි මුලින් හොයලා බලමු මේවා ආරක්ෂා වෙන්න ඕනේ මොන වගේ ප්‍රහාර වලින්ද කියලා. ඒවා කොයිතරම් ප්‍රබලද, කොයිතරම් බරද, කොයිතරම් දුරට පොළව යටට යනවද? ඔන්න ඔය කාරණේ අපි මුලින් ඔබට පැහැදිලි කරන්න. ඇමරිකාව සතුව තියෙන GBU-57 කියන්නේ ලෝකයේ තියෙන භයානකම බංක බස්ට බෝම්බයක්. මේක රාත්තල් 30000ක් විතර බර බෝම්බයක් කියලායි කියන්නේ. පුපුරා යන්න කලින් අඩි 200ක් පමණ සාමාන්‍ය පොළොවක් එහෙම නැත්නම් අඩි 60ක විතර ඝනකම කොන්ක්‍රීට් තට්ටුවක් විනිවිද යන්න මේ බෝම්බයට හැකියාවක් තියෙනවා. මේ බෝම්බේ පොළොව මතු පිටදී පුපුරන්නේ නැහැ. ඒක පොළොව අභ්‍යන්තරයට கிඳා බහැලා નિયમિત ගැඹුරට ගියාට පස්සේ තමයි පුපුරලා යන්නේ. ඉතින් මේ වගේ භයංකාර ආයුධයකින් කොහොමද බේරෙන්නේ? හමුදා ඉංජිනේරුවන් පාවිච්චි කරලා තියෙන සුවිශේෂී උපක්‍රමය මොකක්ද? මෙතනදී තියෙන පළවෙනි ආරක්ෂක වළල්ල තමයි මේ භූමියේ ගැඹුරු බ්‍රස්ටලය තාක්ෂණය. සාමාන්‍යයෙන් මේ වගේ භූගත හමුදා කඳවුරු ඉදි කරන්නේ සාමාන්‍ය කඳුවල නෙමෙයි. සමහරක් වෙලාවට මේ ග්‍රනයිට් වගේ ඊටාම ස්වභාවික දැඩි පාෂාණ තියෙන කඳුවල තමයි මේ වගේ භූගත හමුදා කඳවුරු නිර්මාණය කරන්නේ. ඒ වගේම ඉංජිනේරුවන් විසින් මේ බ්‍රස්ටර් ස්ලැබ් එකක්, ඒ කියන්නේ තද ගල් එහෙම නැත්නම් වානීය ස්තර කිහිපයක් මේ පොළොව යට අතුරනවා. ඊට යටින් තමයි මේ හමුදා කඳවුරු නිර්මාණය කරනවා කියලා කියන්නේ. ඇයි මෙහෙම බ්‍රස්ටර් ස්ලැබ් එකක් දාන්නේ? එහෙම නැත්නම් මේ ඝන තද ලේ එකක් දාන්නේ ඇයි? සමහරක් විට ඔබට හිතෙන්න පුළුවන් මේ බෝම්බෙට යන්න බැරි වෙන්න ඒක හදනවා කියලා. නෑ. එතන තියෙනවා ඊට එහා ගිය තාක්ෂණික කතාවක්. ඒ තමයි උදාහරණයක් විදිහට මේ බංක බස්ට බෝම්බයක් පොළොවට වැදුනහම, ඒ කියන්නේ මේ බ්‍රස්ටර් ලේ එකේ වැදුනහම මේ බෝම්බේ සෙන්සර් රැවටීමකට ලක් වෙනවා. බෝම්බේ හිතන්නේ ඒක ප්‍රධාන බංකරයට ආවා කියලා. ඒ නිසා નિયમિત ඉලක්කයට යාමට පෙරම ඉහළ ස්තරයකදී බෝම්බේ පුපුරලා යනවා. මේ සඳහා සාමාන්‍ය කොන්ක්‍රීට් වලට වඩා දහස් ගණනකින් ශක්තිමත් අල්ට්‍රා ප්‍රොෆෝමන්ස් කොන්ක්‍රීට් පාවිච්චි කරනවා කියලායි කියන්නේ. මේ කොන්ක්‍රීට් එක ඇතුලේ වානේ තන්තු මිශ්‍ර කරලායි තියෙන්නේ. පිපිරීමකින් නැතිවන කම්පනය දරා ගැනීමේ හැකියාවක් ඒකට තියෙනවා. හරි. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේ මිසයිලය භූගත කඳවුරට උඩින් පුපුරලා යනවා. හැබැයි මේ ඇතිවන කම්පනය කොහොමද දරාගන්නේ? සාමාන්‍යයෙන් මිසයිලයක් පුපුරලා යනවා කියලා කියන්නේ භූමිකම්පාවක් හා සමාන දෙයක් ඇති වෙනවා කියලා තමයි බොහෝ සෙයින් බොහෝ දෙනා දන්නේ සහ මේ සම්බන්ධ විද්වත් මත පළ වෙලා තියෙන්නේ. එතකොට මේ ෂොක් වේව් එක, මේ කම්පන තරංගය පොළොව යටට ගිහිල්ලා මේ පොළොව යට තියෙන හමුදා කඳවුර විනාශ වෙන්න පුළුවන් කියලා කෙනෙක්ට තර්කයක් ගේන්න පුළුවන්. අන්න ඒකෙන් බේරීමට තමයි මේ ෆ්ලෝටිං තාක්ෂණය නැත්තම් මේ පාවෙන ක්‍රමයට මේ පොළොව යට හමුදා කඳවුරු නිර්මාණය කරලා තියෙන්නේ. මේකට හොඳම උදාහරණය තමයි ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ කන්දක් ඇතුලේ ඉදි කරලා තියෙන නෝරාඩ් මධ්‍යස්ථානයේ. මේ කඳවුර සම්පූර්ණයෙන්, මේ කියන්නේ මහල් කිහිපයකින් යුත් ගොඩනැගිලි 15ම රඳවලා තියෙන්නේ යෝධ වානේ ස්ප්‍රින් 1300කට අධික ප්‍රමාණයක් මත. මේ එක ස්ප්‍රින් එකක් රාත්තල් 1000ක් විතර බරයි කියලායි කියන්නේ. හරියට වාහනයක ෂොක් ඇබ්සෝබර් වලගොඩලිවලදී කම්පනය උරා ගන්නවා වගේ න්‍යෂ්ටික බෝම්බයක් කන්දට ඉහළින් පුපුරා ගියත් මේ ස්ප්‍රින් මගින් සම්පූර්ණ කම්පනය උරා ගන්නවා. මේ නිසා පොළොව කම්පනයට ලක් වුණත් මේවා ඇතුලේ තියෙන අති
සංවේදී පරිගණක උපකරණවලට සහ මිනිස් ජීවිතවලට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් අපි කාරණා දෙකක් කතා කළා. එකක් එන මේ මිසයිලය කොහොමද භූගත බංකරයට යන්න කලින් පුපුරන්නේ කියන එක සහ එතනදී දැනෙන මේ කම්පනය කොහොමද දරාගන්නේ කියන එක. ඊළඟට බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ ඇතිවෙන කම්පනයත් එක්ක මේ මිසයිල පිපිරීමත් එක්ක රාත්තල් 30000ක් වගේ දැවැන්ත බෝම්බයක් පුපුරලා ගියාම ඒ ඇතිවෙන ගිනි දැල් වලින් මේ යට තියෙන හමුදා කඳවුරේ ඉන්න අය අළු වෙලා යන්නේ නැද්ද කියන කාරණේ. අන්න ඒක නවත්තන්නේ කොහොමද? ඒ සඳහා මේ හමුදා ඉංජිනේරුවන් පාවිච්චි කරන තාක්ෂණික ක්‍රමයක් තියෙනවා. ඒ ගැනයි දැන් අපි ඔබට කියන්නේ. මේ සඳහා ටොන් 25ක් විතර බර යෝධ දොරටු භාවිතා කරලා තියෙනවා. මේවට කියන්නේ බ්ලාස්ටර් ඩෝස් කියලා. මේ දොරවල් නිර්මාණය කරලා තියෙන්නේ සාමාන්‍ය දොරවල් වගේ නෙමෙයි. පිපිරීමක් සිදුවන විට ඇතිවෙන පීඩනය මේ බ්ලාස්ටර් වේව් එක නිසා දොරවල් තදින් වැසීම. ඒ කියන්නේ සීල් වෙන ආකාරයේ ඉංජිනේරු සැලැස්මක් තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම ප්‍රහාරයකින් පසු පිටවෙන මේ විකිරණශීලී එහෙම නැත්නම් රසායනික ද්‍රව්‍ය විෂ වලින් කොහොමද ආරක්ෂා වෙන්නේ කියන එකත් මෙතනදිම මේ ඉංජිනේරුවන් ඒකටත් උත්තරයක් හදලා තියෙනවා. මේ නිසා මේ භූගත හමුදා කඳවුරු වල සුවිශේෂී වායු පිරිපහදු කරන පද්ධතියක් තියෙනවා. ඒකට කියන්නේ CBRN කියලා. CBRN කියන්නේ chemical, biological, radiological සහ nuclear කියන වචනවල මුල් අකුරු ටික එකතු කරලායි මේ නම හදලා තියෙන්නේ. මෙතනදී ඔවුන් පාවිච්චි කරන්නේ මේ positive overpressure කියන සංකල්පය. ඒ කියන්නේ මේ හමුදා කඳවුරේ ඇතුළත තියෙන පීඩනය පිටත තියෙන පීඩනයට වඩා හැමතිස්සෙම වැඩි කරලායි තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ හමුදා කඳවුර ඇතුලේ දොරටුවක් විවෘත වුණත් එහෙම නැත්නම් එතන මොකක් හරි සිදුරක් ඇති වුණත් එළියේ තියෙන වායුව ඇතුළට එන්න නෙමෙයි. ඇතුලේ තියෙන වායුව එළියට යන පීඩනයක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ නිසා එළියේ විෂ වායු මේ හමුදා කඳවුර ඇතුළට නොයන විදිහටයි ඉංජිනේරුවන් මේක සකස් කරලා තියෙන්නේ. ඒ වගේම මේ න්‍යෂ්ටික පිපිරීමක් සිද්ධ වුණාම වෙන විද්‍යුත් කම්පනය එහෙම නැත්නම් මේ ඉලෙක්ට්‍රොමැග්නටික් පල්ස් වලින් බේරෙන්නේ කොහොමද කියන කාරණෙත් ඊළඟට තියෙන ප්‍රශ්නයක්. මේ සඳහාත් විශේෂ ආවරණයක් සකස් කරලා තියෙනවා. මේ සඳහා විශේෂ උපකරණ ඔවුන් නිර්මාණය කරලා තියෙනවා. මේකට ඔවුන් කියන්නේ මේ ෆැරඩේ කේජ් එකක්. එහෙම නැත්නම් වෙනම කුටියක් හැටියට මේක නිර්මාණය කරලා තියෙනවා කියලා. කියන්නේ පිටතට දේවල් sannivedana නොවන ආකාරයට තමයි මේ භූගත කඳවුරු නිර්මාණය කරලා තියෙන්නේ. මාස ගණනක් වුණත් ඒක ඇතුලේ මිනිස්සුන්ට ජීවත් වීමේ හැකියාව ලැබෙන විදිහට ඒ ආහාර, ඒ පරිසරයේ, ඒ වායුව ඇතිවන විදිහටයි ඔවුන් මේ භූගත හමුදා කඳවුරු නිර්මාණය කරලා තියෙන්නේ. බොහෝ දෙනෙක් අපෙන් අහලා තිබුණු මේ මිසයිලයක් එල්ල වුණාම භූගත හමුදා කඳවුරු අලු නොවි විනාශ නොවි තියෙන්නේ කොහොමද කියන කාරණේට ලෝකයේ දැනට ප්‍රකාශයට පත් වෙලා තියෙන තොරතුරු ආශ්‍රයෙන් ඒ ඉංජිනේරු ශිල්පය ආශ්‍රයෙන් තමයි අපි මේ වීඩියෝ එක නිර්මාණය කරලා තියෙන්නේ. කොහොම වුණත් ලෝකයේ අධි තාක්ෂණික දේවල්, ඉතාමත් ගැඹුරු ප්‍රහාරක දේවල් නිර්මාණය වුණත් ඒ හැම දෙයකටම වඩා ඉදිරියෙන් මිනිස් මොළය තියෙනවා කියන්න මේකත් ඉතාම හොඳ උදාහරණයක්. මොකද මේ හැමදේම මුලින්ම කාගේ හරි මනසේ තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි මේක ප්‍රායෝගික ලෝකේ නිර්මාණය වෙන්නේ. මිසයිල කොයිතරම් ශක්තිමත් වුණත්, කොයිතරම් දරුණු වුණත්, සොබහදහමත් තාක්ෂණයත් එකතු වුණාම ඒ දේවල් වැළැක්වීමේ හැකියාවක් තියෙනවා කියන්න මේ කතාවත් නැත්තම් මේ තොරතුරුත් ඊටාම හොඳ උදාහරණයක්. මේ වීඩියෝ එකෙන් ඔබ අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ඒ ගැන කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ තොරතුරු සම්බන්ධයෙන් ඔබට හිතන දේ ගැනත් අපි දැනගන්න කැමතියි. මේ වගේ ලෝකේ තියෙන අරුම පුදුම දේවල් සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න කැමති නම් yes කියලා කමෙන්ට් එකක් දාන්න, නැත්නම් good content කියලා කමෙන්ට් එකක් දාන්න. අපි ඉදිරියේදී මේ වගේ තොරතුරු ආශ්‍රයෙන් වීඩියෝ ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මෙච්චර වෙලා මේ වීඩියෝ එක බැලුවා වගේම තව කෙනෙක්ට මේ දැනුම ලබා දෙන්න මේ වීඩියෝ එක share කරන්න කියලාත් අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.